අවසරයි අපේ ගෞරවනීය නායක හඳුරුනේ. ලංකා ඉතිහාසයේ සීතාවක යුගය ගැන කතා කරනකොට එම යුගයේ හිටපු ශ්‍රේෂ්ඨ රණශූර පාලකයෙක් තමයි සීතාව රාජසිංහ රජතුමා. එතුමන් මේ රටේ නිදහසත් ස්වාධීනත්වයත් වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුණු ශ්‍රේෂ්ඨ පාලකයෙක් විදිහටයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. නමුත් ඇතැම් ඉතිහාස ග්‍රන්ථවල මෙම රජතුමාට බරපතල චෝදනා එල්ල කරලා තියෙනවා. ලංකා ඉතිහාසය පිළිබඳව පුතුල දැනුම් සම්භාරයක් ඇති ගවේෂකයෙක් විද්වත් ස්වාමීන් වහන්සේ නමක් විදියට මේ පිළිබඳව වහන්සේගේ අදහස කුමක්? සීතාවක රාජසිංහ විදේශයෙන් ආක්‍රමණය කළ සුපිතාතිබුණ සම්පූර්ණයෙන්ම පරාජයක් කරලා දීපු ඔවුන්ගේ ත්‍යාගයන් පිළිබඳව මායිම් මොකල කීරේ හැටියට අපේ සීතාවක රාජසිංහ රජුගේ සම්මතන මුන්දේරියා සටන් වලින් පරාජයට පත්වෙච්ච සුදුජාතින් ප්‍රබන්ධ කළා. සීතාවක රාජසිංහ රජුව ගැන මහ ජනතාව තුළ ගෞරවය තිබිච්ච ගෞරවය නැති කරන්න ප්‍රබන්ධ කීවා. එයින් එකක් තමයි සීතාවක රාජසිංහයන් සුජාත ධර්මික නොවේ කියන එක. ඒ කියන්නේ මව් වෙනත් දෙපුලේ පුජ්‍යලේ නැතු ඇසිලියම් කරවල ලබාගත් ධර්මික හැටියට චෝදනා කරලා තිබුණා. ඒක අපේ පොත්පත්වල සඳහන් වෙනවා. අනිත් කාරණේ තමයි සීතාවක රාජසිංහ රජුගේ බුද්ධ ආගම විනාශ කරන්න සිව ආගම වැළඳගෙන සිව භක්තිකයින්ට අරිටගේ වෙන්න පෙරමාන නම් සිව භක්තිය මුත්‍යාගෙන කටයුතු කළා කියලා කියනවා. බුද්ධා තොරතුරු තියෙන මේ සම්බන්ධව කතා කරන්නේ. නමුත් මම ඊටාම කෙටියෙන් සඳහන් කරන්නේ මේ චෝදනා සීතාවක රාජසිංහයන්ට කළේ සුදු. මෙයා පට්ටපල් බොරු. මේ සීතාවක රාජසිංහ රජුගේ පැහැදිලිවම මායාදුන්නේ රජුගේ පුත්‍රයෙක්. සාමණේරයන්ට විරුද්ධව විතාවට විරුද්ධව කටයුතු කළා කියන කතන්දරය සම්පූර්ණ බොරුවක්. මානියංගම රජමහා විහාරයේ වැඩ සිටි ආම්දුර තමයි පංචාසිංහ රජුගේ අම්මාගේ පන්සල හැටියට සැලකෙන්නේ. මේ පන්සලේ හිටි ආම්දුර රජුවන්ට කරපු අවවාද ආදී පිළිබඳව ගණනගෙන අපේ සමහර දී කිවිල රජුව බොහොම ගෞරවයෙන් ආම්දුරට වැඩපොත් රජුවන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරපු දෙවියට රජුව ටිකක් දඬුවම් කරලා තියෙනවා. ඒ වයින් කරන්නේ නැහැ. ඉස්සරස් සිංහල බෞද්ධ රජවරු කරලා තියෙනවා. රජවරුන්ට කුමන්ත්‍රණයක් කරපු වික්ෂුණාන්දේලා 69ක් සිද්ධියෙන් හින්තලා කන්දෙන් පාතට හෙළලා විනාශ කරලා කියලා මහා වංශයේ කියනවා. ඒ වගේ රාජ්‍යයට විරුද්ධව කුමන්ත්‍රණය කරොත් ඒක දඬුවම් දෙන එක රජුලෝගේ වගේ කියනවා. ඒ වගේ ඒ කාලේ හිටිය ගණින් නැහැ ළමයි හඳුනන මහාන වේසෙන් හිටිය පිරිසක් ඒ අයට දඬුවම් දීලා තියෙන සීතාව සිරිපාදේ දානිගුරුන්ට දීලා හරිටගේ වෙන්න පෙරමාල් සීතාවක රාජ්‍ය අනුගලලින් බොහෝ ලොකු කෝවිඩක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට රජුව සහයෝගය දීම කළා කියන තමයි මේ චෝදකයෝ කියලා තියෙන්නේ. හේතුව ආගම වෙනස් කරලා සිව ආගම වැඩනගත්තා කියලා. බයිරන්ඩි කෝවිල කියලා දැන් කියන්නේ බයිරන්ඩි කෝවිල කියලා ගන්නේ මිනිස්සු. ඒ කෝවිල ඒක සීතාවක රාජසිංහ සිරිපාද ස්ථානයේ සිව දුන්නයි මේක පට්ටපල් බොරුවක්. ඒ කලබල නිසා වික්ෂුන් වහන්සේලා වන්දනා බෞද්ධ වන්දනාවෙන් නැතුව පාළුණා සිරිපාදී යතර හොරේ සිව ඉස්සරහට දේවතා
හින්දු භක්තිකයින් මේ ප්‍රතිපාදයක් අරගෙන කටයුතු කරපු එකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට රාජසිංහ රජුගේ වරදකරුවෙක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ රාජසිංහ රජුන් පිළිබඳව ප්‍රචාරය කරලා තියෙන සේරම කතන්දර සුද්දන්ට වැදුණු පහරවල් වලින් ඇතිවෙච්ච අවනම්බුව මක්කා ගැනීමට, රාජසිංහ රජුන් දුර්වල කිරීමට, මිනිසුන් අතර කලකිරීමක් ඇති කිරීමට කරපු ප්‍රකාශ බව, දේශපාලන කුමන්ත්‍රණ බව අපි තේරුම් අරගෙන යුතුයි. ඒ සමහර වියතුන් මේවා බොරු හැටියට සඳහන් කරන්න උත්සාහ කරන එක උන්න වැරදි. යථා තත්ත්වය මේකයි. ඒ නිසා මේ වගේ මේ රාජසිංහ රජු වෙන විතරක් නෙවෙයි අපේ ඉතිහාසයේ ඇතම් කරුණු පිළිබඳව කියන පට්ටපල් බොරු ළමා පරපුරට ගියාම ළමයිනුත් ඒවා විශ්වාස කරලා ඉතිහාසයේ වැරදි ඉතිහාසයක් ඉගෙන ගන්නවා. දැනටත් ඒක වෙලා තියෙනවා. ඒ නිසා ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර යුතු බව මගේ අදහසයි. මේ නියම සත්‍යය අපි පැහැදිලි කරලා කියලා තියෙනවා මේ කවතාල මාධ්‍යවලින්, පත්තරවලින්, සංග්‍රහවලින්, ඒ වගේම පොත්පත්වලින්. රාජසිංහ රජු ලංකාවේ පහළ වෙච්ච වීරයන් අතර ශ්‍රේෂ්ඨ වීරයෙක්. කිසිම සටනකදී පරාජයට පත් නොවී අවුරුදු 16 ඉඳලා සටන් කරලා රට වේලා ගන්න කටයුතු කරපු වීරයෙක්. ඒ වීරයාට නිසි ගෞරවයේ සැලකිල්ල අපේ රටෙන් ලැබෙනවා මදි කියන එක මම ප්‍රදාන කරන්නට ඕන. බොහොම ස්තුතියි. පෙරවන් සරණයි අපේ හඳුනන.